හෙලෝ ගයිස් ඉතින් නෝරලිය ට්‍රවල් කරන ඔයාලා ෆැමිලි එකත් එක්කම නවතින්න බජට් ප්ලේස් එකක් හොයනවද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට තමයි ගෙනාවේ. ඉතින් මේ තමයි අපර් ලේක් ෆැමිලි කොටේජ් නෝරලිය. ඉතින් සුන්දරම සුන්දර ග්‍රෙගරි වෙව ළඟ තියෙන නිස්කලංක නිදහස් තැනක් තමයි මේ අපර් ලේක් ෆැමිලි කොටේජ් කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙනවා රූම්ස් 3ක් තියෙනවා. ඉතින් ඔයාලට ග්‍රෙගරි වෙව ළඟ ඉඳලා කිලෝමීටර් 1.5ක වගේ පොඩි දුරක් තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් හරිම ලස්සන නිස්කලංක පරිසරයක තියෙන. මොකද ග්‍රෙගරි වෙව පේන මානේ තියෙනින්දා ඇත්තටම කියන්න ඕනේ මාරම ලස්සනයි. ඉතින් මේ තමයි අපි හිටපු දවසේ උදේ සම්පූර්ණ පරිසරයම මීදුමෙන් වහිලා තියෙනවා. ඉතින් ග්‍රෙගරි වෙව පේන නොපෙනෙන වට්ටමට වහිලා තියෙන ඇත්තටම මාරම ලස්සන පරිසරයක්. මේ තමයි අපි හිටපු ප්ලේස් එකේ ඇතුළ. ඉතින් ඔයාලට පුළුවන් ටීවී බලන්න පුළුවන්, ඕනනම් සින්දුවක් අහලා චිල්ල ගෙවුනත් මෙතන ඉන්න පුළුවන්. ඉතින් මේ කෑම කන්න තියෙන ප්ලේස් එක. ඉතින් මෙතනින් උඩට ගිහපුවම මේකේ කිචන් එක තියෙනවා. ඉතින් ඔයාලට ඉන්න දවස් ගාන අනුව ඔයාලට කෑම බීම හදාගෙන නිදහසේ මෙතන කාලය ගත කරන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍ය උපකරණ මෙයාලා දෙනවා. ඉතින් ගෑස් එකක් දෙනවා. ඒකට යම්කිසි මුදලක් මෙතනින් charge කරනවා. ඉතින් මේ තමයි මේකේ තියෙන එක රූම් එකක්. මේ රූම් එකේ 5 දෙනෙකුට ඉන්න පුළුවන්. ඉතින් ට්‍රිපල් බෙඩ් එකක් සහ ඩබල් බෙඩ් එකක් තියෙනවා මේකේ. ඉතින් මේකේ තව කාමර දෙකක් තියෙනවා. එන්න මගෙත් එක්ක ඉතුරු කාමර දෙකක් බලන්න. ඉතින් මේ තියෙන්නේ තවත් එක කාමරයක් මේකේ තියෙන. ඒකේ ඩබල් බෙඩ් රූම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන දෙන්නෙකුට ඉන්න පුළුවන්. ඉතින් මෙතනිමුත් ඔයාලට එළිය බලන්න පුළුවන්. ලස්සනට ග්‍රෙගරි වෙව පේනවා. ඉතින් මෙතන ඇත්තටම ගොත් එimhe හරිම නිදහස් පරිසරයක් තමයි තියෙන්නේ. මේ රූම් එකත් එක්කම තියෙනවා තව රූම් එකක්. ඒකේ තියෙන්නේ තට්ටු වැලක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් දෙන්නෙකුට ඉන්න පුළුවන්. මේ රූම් එකත් තියෙනවා ඇටච් බාත්රූම් එකක් තියෙනවා. ඔයාලට හොට් වෝටර් ෆැසිලිටි එකක් මේකේ තියෙනවා. ඉතින් මේ බාත්රූම් එකට අමතරව තවත් බාත්රූම් එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලට බජට් එකට සෙට් වෙන සාමාන්‍යයෙන් ෆැමිලි එකේ 8 දෙනෙක් 9 දෙනෙක් වගේ ඉන්නවා නම් බජට් එකට සෙට් වෙන තැනක් තමයි මේ ප්ලේස් එක. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික දාලා තියන්නම්. ඕන කෙනෙක් ඉන්නවා නම් කන්ටැක්ට් කරලා මේ ප්ලේස් එක බුක් කරගෙන නෝරෙලිය આવොත් අනිවාර්යයෙන්ම මෙතන නැවතිලා සුන්දරත්වය විඳගෙන යන්න අමතක කරන්න එපා.